අද මගේ ලන්ච් එකට මම හදාගත්තේ තලප. මේක ඌව පළාතට විශේෂිත කෑමක් උඩරට පැත්තේ අය තමයි මේක නිරන්තරයෙන් හදන්නේ. ඉස්සර අපේ ගෙදර නිරන්තරයෙන්ම හැදිච්ච කෑමක් තමයි. තුන් වේලට බත් කෑවා කිව්වට ඉස්සර අපි තුන් වේලට බත් කෑවේ නැහැ. උදේට ඇට වර්ගයක් කල වර්ගයක් කනවා. දවල්ට බත් කනවා. රැට අපි තලප කනවා. අනිවාර්යයෙන්ම සතිර දෙවතාවක් අපේ ගෙදර අපේ ආච්චි අම්මා අපි චුටි කාලේ අනිවාර්යෙන් හදපු කෑමක් තමයි මේක. ඉතින් හද තලප මම කොහොමද හදන්නේ කියලා බලමු. මේකට හදන විශේෂිත කරේ එකක් තියෙනවා. ඉතින් අපේ පැත්තේ කියන්නේ අපේ ගම් පළාතේ කියන්නේ මේකට ගැමි ව්‍යවහාර විදිහට කායම් හොද්ද වෙන පළාත්වල ආනම කියලා කියනවා. එක එක පළාත්වල විශේෂිත වෙනම ඇති නම්. ඉතින් මම දන්නේ මම දන්න විදිහට අද දවසේ මම හදාගත්ත විදිහ ඔයගලන්ට එක ෂෙයා කරගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මං දැන් තලප එක හදන්නේ. මං හදන්නේ අද කුරක්කන් තලප. ඉතින් මට ඇති ප්‍රමාණයට තමයි මං ගත්තේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි මුලින්ම වතුර එකක් අපි ඉබේ තියාගමු. මේ වතුර එක හොඳට උතුරව ගන්න ඕනි. ඒකට අපි ලුණු හැටි දෙකක් විතර මෙන්න මේ වගේ දානවා. දැන් මේ වතුර එක හොඳට උතුර ගන්න. ඉස්සර අපේ ගෙදර තලප හදනවා කියන්නේ ඉතින් හරි සතුටුයි අපිට. ඕක අපිට තිබුණා ලොකු මැටි කුසියක්. ඉතින් ওই මැටි කුසියේ අපේ පංගුව ලැබෙනකල් අපේ පංගුව කියන්නේ මම ඉතින් හරි චූටි. මට තිබ්බා මේ තඹ තැටි පිඟානයක්. ඒ තැටි පිඟානේ තමයි ආච්චි අම්මා තලපයක් හදලා බෙදන්න උණු පිට බෙදනවා. ඉතින් මම අර හොද්දේ ගාලා කනවා. ඉතින් හරි ආසයි. ඉතින් ඒ කාලේ අපේ ආච්චි අම්මා සතියේ දෙවතාවක් විතර අනිවාර්යයෙන්ම හදන දෙයක් තමයි තලප. කුරක්කන් තලප හදනවා. එතකොට මඩු පිටි වලින් මඩු තලප හදනවා, ඉරිඟු පිටි වලින් ඉරිඟු තලප හදනවා. හරි රසයි. ඉතින් හරි විශේෂිත කෑමක් එක. ඒ හරිම විනෝදාත්මකයි. ඉතින් ඒ කාලේ මතක් වෙනවා. ඉතින් අපි බලමු අපේ තලප එක කොයි වගේද. දැන් මේ වතුර එක හොඳට උතුරනවා. අපිට මේ උතුරන වතුර එකෙන් වතුර ටිකක් අරන් තියාගන්න ඕනේ. මොකද මේ පිටි ටික තැම්බෙන්න හොඳට උණු වතුර ඕනේ. දැන් මෙහෙම මේ වතුරට පිටි ටික දාලා හොඳට මේ වතුර එක මේ කලලම් කර මේ පිටි ටික ඉදවන්න ඕනේ. හොඳට තැම්බෙන්න විදිහින් ඉදවන්න ඕන. ගින්දර අඩුවෙන් තියාගන්න. භාජනයේ තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට භාජනය ගන්න ඕනේ. දැන් මේක හොඳට මේවා කරන්න ඕන. තැම්බෙන්න දෙන්න ඕන. වතුර මදිනවා. වතුර දලා මේක හොඳට පිටි ටික තඹ ගන්න. දැන් අවශ්‍ය ලොකු වාචනයක් ගන්න ඕනේ. නැත්නම් අත පිච්චෙනවා. හරි පරිස්සමින් මේ වැඩේ කරගෙන යන්න. දැන් මේක හොඳට තැම්බෙනවා. මේකට වතුර මදි වගේ නම් තව වතුර ටිකක් අපි අර තියාගත්තේ වෙන් වතුර ටිකක් මේකට දාන්න ඕනේ. ඔයාලට පේනව නේද? ඒ දැන් ඒ වතුර ටික මේක හොඳට තඹ ගන්න. දැන් මේ හොඳට උණු පිට හදාගත්ත තලප එක. දැන් මේක අපි තැඹිලාද කියලා බලන්න අතේ වතුර ටිකක් ගාලා මෙහෙම මේ ඇල්ලුවාම මේක අතේ ගෑවෙන්නේ නැහැ. දැන් මේක පොඩ්ඩක් හොඳට රෝල් කරගමු. රවුන්ඩ් කරගමු. මේක තලපයක් නේ, බෝලයක් නේ. දැන් මම තලප එක හදලා ඉවරයි. මට ප්‍රමාණයට මම තලප හැදුවා. ගොඩක් උණුයි. දැන් අපි අපේ කරේ එක හදමු. මම මේක හදන්නේ ටෙම්පරාදු කරේ එකක් විදිහට. ඔයගලන්ට කැමති විදිහට හදන්න පුළුවන්. මුලින්ම සිදු ලුණු, රතු ලුණු, ඊට පස්සේ අමු මිරිස්, සම්පතික රම්පේ, කෑල්ලක්, කරපිංචා ඒ ටික මම දාලා හොඳට මේක ටෙම්පරාදු කරගන්නවා. අද මගේ කරේකට මම එකතු කරගන්න එළවලු වර්ග තමයි වට්ටක්කා, බටු, අලගෙඩිය පොඩියට කැපුවා, ලීක්ස් කොළ ටිකක් දැම්මා, තව පරිප්පු තියෙනවා. ඒක සහ මේ තක්කාලි මේකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න. මොකද ඇඹුල් ගතියකට පොඩ්ඩක් තියෙන්න ඕනේ. අපේ ආච්චම්මා මේ කරේට හදනකොට අනිවාර්යෙන් දඩමස්, වේලපු මස් දානවා. ඉතින් මට උදා නෑනේ. මම ඒ නිසා කරවල කෑල්ලක් ගත්තා. ඊට පස්සේ හාල් මැස්සු ටිකක් දැම්මා. දැන් මේ ටික ඔක්කොම එකට දාලා හොඳට මික්ස් කරලා අපි කරේට හදන්න පටන් ගමු.
තුන පහ පොඩි ටිකක් අමුතුන පහ එතකොට ඒ හැම වර්ගයක්ම දාලා ගම්බුස් ටික දාගන්න. දැන් මේක පොඩ්ඩක් හොඳට ටෙම්පරාඩි කරගන්න. ටෙම්පරාඩි කරලා මේ තේරාතිය මුරනේ එළවලු වල ගන්නකොට ටෙම්පරාඩි කරගන්න ඕනේ. ඉස්සර අපේ ආච්චම්මා හේනට ගිහිල්ලා අපිට හේනක් තිබ්බා. ඒ හේනේ තියෙනවා චූටිම ඔය මෑ කරල් ලීමා ඒ වගේ දේවල් තියෙනවා. කව් කියන්නේ ඒ වගේ චූටිම කියන්නේ ලප්පටිම කරල්. ඒවට කියන්නේ කොඳ. ගැමි භාෂාවෙන් කියන්නේ කොඳ, මෑ කොඳ, ලීමා කොඳ එහෙම කියලා ඔයගොල්ලෝ අහලා ඇති. අන්න ඒව කඩාගෙන ඇවිල්ලා මේ කරියකට දානවා. හරිම රසයි එතකොට. ඉතින් මට මේව දේවල් නැති නිසා මෙහෙම දැම්ම. ඊට පස්සේ මේකට දියකිරි ටිකක් දාලා අපි මේක හොඳට කැම්බෙන්න තියෙනවා. මේක දියකිරි. දැන් දියකිරි ටිකක් දාලා මේක අපි හොඳට කැම්බෙන්න තියෙනවා. මෙන්න මේ විදිහට පොඩක් උකු ගතිය එන්න මිටිකිරි ටිකකට අර අපි දිය කරගත්ත පිටි චුට්ට දාන්න. දැන් මේක හොඳට උකුවට මේ කරි එක හැදෙනවා. මෙන්න මේක තමයි මගේ රසම රස තලපකන් හදාගත්ත කරි එක. මගේ ආච්චම්ම තරන්නම් මට රසට ලස්සනට හදන්න බෑ. හැබැයි මට පුළුවන් විදිහට මම මේක හැදුවා. අපි බලමු මේක කන්නේ කොහොමද කියලා. තලප කන්න විශේෂිත විදිහක් තියෙනවා. මේක කන්න බෑ. මේක තියෙන්නේ මෙන්න මේ පොඩි ගුලියක් හදලා මේක අන්න අර විදිහට ගිලින්න කන්න බෑ මේක. කෑවොත් කට යලනවා. මේක හරිම රසවත්. මම මේ අවුරුදු 20කට විතර පස්සේ තමයි කන්නේ. මම මගේ යාළුවන්ට කිව්වා මට තලප කන්න ඕනේ කියලා. කවුරුත් මට හදලා දුන්නේ නැහැ. හැබැයි මට පුළුවන් විදිහට මම මේක හදා ගන්නවා. හරිම රසවත්. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට මේ වගේ කෑම කන්න ආස නම් හදලා බලන්න ආසයි.